හරි. ඝන රසායනික සම්ප්‍රදායේ ගැටළු ටියුට් එකේ පිටු අංකයේ 19 20 MCQ ටිකේ උත්තර ටික පොඩ්ඩක් බලමු අපි. මේ දෙන ටියුට්ස් ඉවර කරන්න. හරි. බලන්න. right. ප්‍රශ්න අංකයේ 29. මේක ඇවිල්ලා 2011 ලෙවල් එක. දෙකක් H2O ලික්විඩ් කියන කෙනා කැඩෙනවලු H3O plus ජලීය සමගින් OH ඍණ ජලීය බවට කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහනවා. අයනික සමතුලිතතාවය. දැන් අපි දන්නවා 25ට ඉහළ උෂ්ණත්වවලදී H3O plus OH ඍණ ගුණිතය 1.10 වඩා වැඩිලු. හරිනේ. අපි ගිස්සතේ කතා කරානේ. මොකද හේතුව? හරි. උෂ්ණත්වය වැඩි වෙද්දී KW වැඩි වෙනවා. ඒ කියන්නේ H3O plus සාන්ද්‍රණයේ වතාවක් OH ඍණ ගුණිතය කියන එක විශාල වෙනවා කාට වඩාද? 10 වඩා. පළවෙනි එක හරි. වෙනම ලියා ගන්න. වෙනම ලියා ගන්න මේ ටික. B. එය ඕනෑම ජලීය ද්‍රාවණයක පවතී. ඒකත් හරි. අවුලක් නැහැ. එය තාපදායක ප්‍රතික්‍රියාවකි. ජලාණු විඝටනය වීම බන්ධන කැඩීමක් නම් තාපදායකද තාප අවශෝෂකද? තාප අවශෝෂකයි. ලියන්න සීට සීට ලියන්න වෙනම ලියා ගන්න ඉඩමදි උතන වෙනම කොළ ටිකක් කරා. අර ප්‍රශ්න ලියපු කොළේම ලියන්න අංක දාලා. right. ලියන්න ජලාණු විඝටනය වීම බන්ධන කැඩීමකි. ජලාණු විඝටනය වීම බන්ධන කැඩෙන ක්‍රියාවලියකි. ජලාණු විඝටනය වීම බන්ධන කැඩීමට අදාළ ක්‍රියාවලියකි. ජලාණු විඝටනය වීම බන්ධන කැඩීමට අදාළ ක්‍රියාවලියකි. ජලාණු විඝටනය වීම බන්ධන කැඩීමට අදාළ ක්‍රියාවලියකි. එබැවින් එය තාප අවශෝෂක වේ. එය තාප අවශෝෂක වේ. ප්‍රකාශයේ වැරදි. හරි. ඊළඟට ඩීත් වැරදි. ඕනෑම ජලීය පද්ධතියක H3O+ සමානයි OH- වෙන්නේ නැහැ. H3O+ OH- සමාන වෙන්නේ මොන ද්‍රාවණවලදී විතරද? උදාසීන ද්‍රාවණවලදී පමණක්. ලියන්න ඩීත් වැරදි. උදාසීන ද්‍රාවණවලදී පමණක්. උදාසීන ද්‍රාවණවලදී පමණක් H3O+ සාන්ද්‍රණය සමානයි OH වන සාන්ද්‍රණය වේ. ලියන්න එක. උදාසීන ද්‍රාවණවලදී පමණක් වෙන මේ H3O+ සාන්ද්‍රණය කියන එක සමානයි OH වන සාන්ද්‍රණය. එහෙනම් AB පමණක් හරිනේ. උත්තරේ කීයද? සත්‍ය වහන්න 1. 29ට 1 ගත්ත ඇත උස්සන්න බා. AB පමණයි හරි 1 ගත්ත ඇත උස්සන්න බා. හරි. ගන්න 30. මේ විභාග ප්‍රශ්න කෙලින්ම මේ 2011 30. උෂ්ණත්වයේ නියතව පවත්වා ගන්නා තෙක් රසායනික සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතය උත්ප්‍රේරක කිරීමෙන් වෙනස් නොවේ. හරි. උත්ප්‍රේරක මගින් සමතුලිතතා නියතය කොහොමත් වෙනස් වෙන්නේ නැහැනේ. උෂ්ණත්වය කොහොමත් නියතයි නම් සමතුලිතතා නියතය වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. ලියන්න. සමතුලිතතා නියතය වරහන් තුල KPKC සමතුලිතතා නියතය වරහන් තුල KPKC රඳා පවතින එකම සාධකයේ උෂ්ණත්වය වේ.
සමතුලිතතා නියතයේ KPKC රඳා පවතින එකම සාධකයේ උෂ්ණත්වය වේ. එකම සාධකයේ උෂ්ණත්වය වේ. උත්ප්‍රේරක මගින් KPKC වෙනස් නොවේ. උත්ප්‍රේරක මගින් KPKC වෙනස් නොවේ. පළවෙනි එක හරි. දෙක උත්ප්‍රේරක ඉදිරි ප්‍රතික්‍රියාව සහ පසු ප්‍රතික්‍රියාව යන දෙකෙහිම සක්‍රීයන ශක්තිය එකම භාගයකින් අඩු කරයි. වැරදි. එකම භාගයකින්ද එකම ප්‍රමාණයකින්ද? හා? ඔනෝක පොඩක් තේරුම් ගන්න. එකම භාගයකින්ද එකම ප්‍රමාණයකින්ද? මෙන්න මේක තමයි අපේ රියැක්ෂන් එක. ශක්ති සටහන මේක. මෙන්න තියෙනවා ප්‍රතික්‍රියක. හරි. මෙන්න තියෙනවා ප්‍රතිඵල. මේක තමයි සක්‍රීය ශක්තිය. මෙන්න තමයි ආරම්භක සක්‍රීය ශක්තිය ඉදිරි ප්‍රතික්‍රියාවේ. මේ තමයි ආපසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. මම මේකට උත්ප්‍රේරක දානවා. උත්ප්‍රේරක දාපුවාම ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය අඩු විකල්ප මාර්ගයකට යොමු වෙනවනේ. විකල්ප මාර්ගයකට යොමු වෙනවනේ. කොහොම? දැන් සක්‍රීය ශක්තිය කවුද? දැන් සක්‍රීය ශක්තිය කියන්නේ මෙන්න මේක. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන ગેප් එකයි. මම මේ වෙන පාටකින් අඳින එක. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ગેප් එක. එකම ප්‍රමාණයකින් ඉදිරියට අඩු වුණා. එකම ප්‍රමාණයකින් ආපසුවෙත් අඩු වුණා. හැබැයි භාගය කියන්නේ මොකක්ද? භාගය කියන්නේ මෙන්න මේ මුළු ප්‍රමාණයට අඩු වෙච්ච ප්‍රමාණය දරන අනුපාතය. එතකොට මුළු ප්‍රමාණය මෙච්චරක් ඉදිරි ප්‍රතික්‍රියාවේ අඩු වෙච්ච ප්‍රමාණය මෙච්චරක්. ඔන්න පළවෙනි එකේ ඉදිරි ප්‍රතික්‍රියාවේ භාගය. දෙවෙනි එකේ භාගය කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික තමයි දෙවෙනි එකේ තිබ්බ සක්‍රීය ශක්තිය. ආපසු එකේ මීට වඩා අඩුයි. තාප අවශෝෂක නිසා මම මේ ඇන්දේ. ඔක අනිත් පැත්තෙන් දැත් ඔය භාගය වෙනස් වෙනවා. එතකොට ඒකෙත් උඩ කොටස මේකම තමයි. භාග සමානයිද අඩු වෙන භාග වෙනස්ද? වෙනස්. ඔන්න ඔක ඊටම වැදගත් ප්‍රශ්නයක්. පතු පැනල් ලියමු. උත්ප්‍රේරක මගින් ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රීයන ශක්තිය ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රීයන ශක්තිය ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රීයන ශක්තිය එකම ප්‍රමාණයකින් අඩු කරයි. එකම ප්‍රමාණයකින් අඩු කරයි. එකම ප්‍රමාණයකින් අඩු කරයි. වරහන් තුල දාගන්න එකම භාගයකින් නොවේ. එකම භාගයකින් නොවේ. ලියන්න ඕන නම් උත්ප්‍රේරක යෙදීමට පෙර උත්ප්‍රේරක යෙදීමට පෙර ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රීය ශක්තිය අසමාන බැවින් සක්‍රීය ශක්තිය අසමාන බැවින් සක්‍රීය ශක්තිය අසමාන බැවින් සක්‍රීයන ශක්තියේ අඩුවීමට අදාළ භාගය සමාන නොවේ. සක්‍රීය ශක්තිය අඩුවීමට අදාළ භාගය සමාන නොවේ.
සක්‍රිය ශක්තිය අඩුවීමට දාලා භාගය සමාන නොවේ. සක්‍රිය ශක්තිය අඩුවීමට දාලා භාගය සමාන නොවේ. හරි. පැහැදිලි නේද ඔයාලට? ඔයාලට අවශ්‍ය නෝට් එකක් තියෙනවා නම් දාගන්න. ඕක ඉතාල වැදගත්. ඔක ආය අහන්න පුළුවන් තැනක්. ඔකට තරු ලකුණක් දාගත්තත් කමක් නැහැ. ඔය අවුරුද්දේ ගොඩ ළමයිට ඔක වැරදුනා. මොකද එකම ප්‍රමාණ නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ එකම භාගය. බලන්න පොඩි වචනයෙන් වරදින්නේ. හරි 31 සමතුලිත පද සඳහා සත්‍ය කාරණේ රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතයේ ඒකකය තුලිත රසායනික සමීකරණය මගින් අපෝහණය කළ හැක. ඔව් අවුලක් නැහැනේ. කරගන්න පුළුවන්. තාප දායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා දෙවර්ගයේම සමතුලිතතා නියත උෂ්ණත්වයේ සමග වෙනස් වේ. ඔව් උෂ්ණත්වයේ මත විතරයි මේවා රඳා පවතින්නේ. ඒකත් හරි. විවෘත පද්ධතිවලදී වායු කලාපය සහ ද්‍රව කලාපය යන දෙකෙහිම රසායනික ප්‍රතික්‍රියාවලට සමතුලිතතාව කරා එළඹිය හැක. විවෘත පද්ධතිවලදී වායු කල බෑ. මෙහෙමයි පද්ධතියක් විවෘතයි නම් සමතුලිතයක් ඇති වෙන්න පුළුවන්ද? සමතුලිතය ඇති වෙන්න නම් පද්ධතිය අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනේ? සංවෘත වෙන්න ඕනනේ. තේරුණාද? විවෘත වෙද්දී සාන්ද්‍රණයක් එහෙම කවදාවත් නියත වෙනවද? එහෙම වෙන්නේ නැහනේ. එළියට යනවනේ ඔක්කොම. හිතන්නකෝ මෙහෙම තියෙනවා කියලා. මේක ද්‍රවයක්, මේ උඩ තියෙන්නේ වාෂ්පය. එතකොට මේ දෙන්න අතර කවදාවත් සමතුලිතයක් ඇති වෙන්න බෑ. මේක විවෘත නම්. මොකද මේ වායු අංශු එළියට යනවා. හැබැයි මේක සංවෘත වුණොත් මොනවා වෙන්න පුළුවන්ද? සමතුලිතයක් ඇති වෙන්න පුළුවන්. ලියන්න. සාමාන්‍යයෙන් C වැරදි. සමතුලිත ඇතිවීමට නම් ඒ සඳහා සංවෘත පද්ධති භාවිතා කළ යුතුය. සමතුලිත පද්ධතිය ඇතිවීමට නම් පද්ධති සංවෘත විය යුතුය. එම හරියටම අවශ්‍යත් නැහැ. උනට ඕගොල්ලන්ගේ මට්ටමින් එහෙම මතක තියාගන්න. C වැරදි. D. සමතුලිත ප්‍රතික්‍රියාවක් සමතුලිත ප්‍රතික්‍රියා දෙකක හෝ කිහිපයක එකතුවක් ලෙස ලිවිය හැකි නම් මුළු ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය එක් එක් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතවල එකතුවෙන්ද ගුණිතයෙන්ද ලැබේ. සමතුලිත ප්‍රතික්‍රියා දෙක එකතු වෙද්දී අලුත් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය කියන්නේ කලින් දෙන්නගේ එකතුවද කලින් දෙන්නගේ ගුණිතයද? කලින් දෙන්නගේ ගුණිතය. හරි මම ඒක පැහැදිලි ඕගොල්ලන්ට දුන්නා වෙනම. කියන්න සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකතු කිරීමෙන් ලැබෙන නව සමතුලිතයේ සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකතු කිරීමෙන් ලැබෙන නව සමතුලිතයේ නව සමතුලිතයේ සමතුලිතතා නියතය නව සමතුලිතයේ සමතුලිතතා නියතය නව සමතුලිතයේ සමතුලිතතා නියතය එක් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතයන්හි ගුණිතයෙන් ලැබේ. එක් එක් ප්‍රතික්‍රියාවෙහි සමතුලිතතා නියතවල ගුණිතයෙන් කියන එකට ඉරක් ගහගන්න. සමතුලිතතා නියතවල ගුණිතයෙන් ලැබේ. එක් එක් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතවල ගුණිතයෙන් ලැබේ. හරි. AB පමණක් හරි CD වැරදි. AB කියන්නේ උත්තරේ කීයද? 1. බාණකට 1 ගත්තයි. හරි. 32 කරාද? 32 කරාද අපි? කරා වගේ මතක. කරාද? කරානේ. right 33 32 කරා අපි 32ට 4 මං හිතන එන්න ඕන. හරි 33 වැල්වයක් සවි කරලාද දෘಢ සංවෘත භාජනයක් තුලදී උෂ්ණත්වයක පවතින පහත ප්‍රතික්‍රියාව පහත සමතුලිතය සලකන. right N2 ගෑස් එක 3ක් H2 ගෑස් එක 2යි ඇමෝනියා ගෑස් කියන සමතුලිත පද්ධතිය තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. right මේක ගැන තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. හරි N2 වායු අමතර ප්‍රමාණයක් දානවලු මේකට. මේකට පිටින් N2 දානවලු. සමතුලිත වෙලා තියෙන පද්ධතියට පිටින් N2 දානවලු වෙන දෙයක් කිය. හරි මුලින්ම වෙන්නේ
N2 සාන්ද්‍රණය වැඩි වෙනවා. ප්‍රස්ථාරයක් අදමු. right. ප්‍රස්ථාර ටිකක් අමාරු වෙන පුරුදු වෙනත් එකක් අදමු. හරි. මෙන්න බලන්නකෝ. අපි හිතමුකෝ සමතුලිත විට අපි නිකන් හිතමු සමතුලිත විට මෙයා 1m සාන්ද්‍රණයක්, මෙයා 3m සාන්ද්‍රණයක්, මෙයා 2m සාන්ද්‍රණයක් තියෙන්නේ කියලා. එහෙනම් මම අර ප්‍රස්ථාර ටිකක් ඔයගලන්ට අමාරු නිසා මම අදින්නේ. මේ තමා සාන්ද්‍රණය, මේ තමා කාලය. එතකොට අපිට ඕන 1 2 3 1m 2m 3m පද්ධතිය සමතුලිතයි. වෙන සමතුලිතයි. මේ පද්ධතිය සමතුලිතයි. මෙන්න මේ සමතුලිත වෙලා තියෙන පද්ධතිය හිතන්නකෝ. ඔන්න ඔහම සමතුලිත වෙලා තියෙන දැන් පද්ධතිය. මෙන්න මෙතනදී තමයි අපි ඔය n2 දාන්න. එතන n2 1m සමතුලිත නිසා සාන්ද්‍රණ නියතයි. h2 3m සාන්ද්‍රණ නියතයි. මේ තියෙන h2 සාන්ද්‍රණය, මේ තියෙන n2 සාන්ද්‍රණය, මේ තියෙන කාගේ සාන්ද්‍රණයද? 2m කියන්නේ ඇමෝනියා සාන්ද්‍රණය. ඔහොම තියෙනවා. හරියටම මෙතනින් මම දානවා n2. මොකද n2 දාපු ගමන් n2 ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ ක්ෂණිකව වැඩි වෙනවා. ක්ෂණිකව වැඩි වෙනවා. හැබැයි ක්ෂණිකව n2 ගේ සාන්ද්‍රණය වැඩි වෙන පද්ධතිය කැමතිද අකමැතිද? අකමැති. එහෙනම් එයා උත්සාහ කරනවා ක්ෂණිකව වැඩි වෙච්ච n2 සාන්ද්‍රණය මොනව කරගන්නද? අඩු කරගන්න. ඒකට සමතුලිතයේ වැඩිපුර නැඹුරු වෙනවා මොන දිශාවටද? ඉදිරි දිශාවට. ඉදිරි දිශාවට වෙන්න කාගේ සාන්ද්‍රණය වැඩි වෙනවද? දෙවෙනි සමතුලිතය කරා එළඹෙන තෙක් දැන් වෙන්නේ ඇමෝනියා වැඩිපුර හැදෙනවා මේ. හරි. දෙවෙනි සමතුලිතය කරා එළඹෙන තෙක් වෙන්න ඇමෝනියා ටික ටික වැඩි වේගන යනවා. හරි. ඒහා සමගාමීව H2 මොකද වෙන්නේ? ඉස්සරහට වෙන්න සාන්ද්‍රණය අඩු වේගන එනවා මෙහෙම. වැඩි වෙච්ච n2 ක්‍රමයෙන් මොනවා වෙනවද? අඩු වේගන එනවා. හරි. ඊළඟට මෙන්න මෙතන ඉඳන් නැවත පද්ධතිය මොනවා වෙනවද? සමතුලිත වෙනවා. සමතුලිත වෙන හැම මොහොතකම සාන්ද්‍රණ වෙනස සමානද? සමාන. හරි. මේ තමයි පළමු සමතුලිතය නැත්නම් ආරම්භක සමතුලිතය. ආරම්භක සමතුලිත පද්ධතිය n2 එකතු කළ පසු මේ දෙවන සමතුලිතය. හරි. තේරෙනවද ඔයාලට මං ගන්න දෙන්නේ? හරි. ඔන්න ඔය විදිහට ඔයාලට ඕනම් ප්‍රස්ථාරයක් අදින්න පුළුවන්. අර ප්‍රස්ථාර අඳින්න කියලා දුන්නොත් ඔන්න ඔය විදිහට අඳින්න නිකන් දල වශයෙන්. දල ප්‍රස්ථාර අහන්නේ. හරි. එතකොට මේකේ අහන්නේ මොකක්ද? N2 හා ඇමෝනියාගේ සාන්ද්‍රණ පිළිවෙලින් මොකද වෙන්නේ බලන්න. ඇතුළු කළ විගස අහන්න. ඇතුළු කළ විට. හරි. N2 අමතර ප්‍රමාණයක් දැම්ම විට හරි. මේ තමයි N2 ගේ ප්‍රමාණය. මේ තමයි ඇමෝනියාගේ ප්‍රමාණය. මේ තමයි H2 ගේ ප්‍රමාණය. මොකද උනේ? ඇමෝනියාගේ ප්‍රමාණය මොකද වෙන්නේ? නෑ H2 ගේ ප්‍රමාණය මොකද වෙන්නේ? කලින්ට සාපේක්ෂව අඩු වෙනවා. මේ අඩු වෙනවා. අඩුවේ ඇමෝනියාගේ ප්‍රමාණය මොකද වෙන්නේ? කලින්ට සාපේක්ෂව මේ මෙහෙන් ගියපු එක න උඩ වැඩි වෙනවා. එහෙනම් අඩුවේ වැඩි වේ. උත්තරේ කීයද? 4. පැහැදිලිනේ? right. මෙන්න මේ අගයන් ටික දාලා හරි ප්‍රස්ථාරෙත් අදගන්න යටි. මේ සමීකරණය ලියන්න අගයන් ටික දාගන්න සමතුලිත පිට කියලා නිකන් දලාගයන් කියලා දාගන්න. වරහන් තුල දාගන්න දලාගයන් කියලා. හරි. දලාගයන් ටික දාලා සමතුලිතයට අදාළව හරි රූපයක් ඇත ගන්න. හරි. ඔක වැදගත්.
හරිද? පණ ගන්න. අක්ෂ හරියට ලකුණු කරන්න. සාන්ද්‍රණයේ කාලය හරි හැම වෙලාවෙම සමතුලිත වෙද්දී සාන්ද්‍රණ නියතයි ඈ. සමතුලිත අවස්ථාවකදී හැම වෙලාවෙම සාන්ද්‍රණ නියතයි. සමතුලිතයක් නැති වෙච්ච ගමන් සාන්ද්‍රණ අඩු වැඩි වෙනවා. එච්චරයි. හරි. හරිනේ. එහෙනම් 33ට 4 ගන්න. 34 මෙන්න මෙයා CH4 ගෑස් ඉන්නවා CO2 ගෑස් ඉන්නවා මේ දෙන ප්‍රතික්‍රියා වෙලා කාබන් මොනොක්සයිඩුයි 2යි H2යි හැදෙනවා ඩෙසිමීටර එකකනේ තියෙන්නේ හරි ආරම්භයේ මෙයා ඉන්නවා CH4 මවුල 0.6ක් CO2 මවුල 1ක් මෙයා නෑ රියැක්ට් කරනවා කියලා අපි හිතමු මෙතන නැත්නම් වෙනස් වෙන ප්‍රමාණය චේන්ජ් කියලා ගන්නවා ඔය කතා නවත්තන්න නේ CO 0.4ක් නේ හැදෙන්නේ මෙයා 0.4ක් හැදෙනවා නම් මෙතනත් අනිවාර්යෙන් 2ට 2 නිසා මෙයාත් හැදෙන්න ඕන 0.4ක් 2ට 1 නිසා මෙතනින් වැය වෙන්න ඕන 0.2ක් 2ට 1 නිසා මෙතනින් වැය වෙන්න ඕන 0.2ක් එදා සමතුලිත විට මවුල කෙලින්ම ගත්ත හැකි 0.6න් 0.2ක් ගියාම 0.4යි එකෙන් 0.2ක් ගියාම 0.8යි මෙතන 0.4යි මවුල මෙතන 0.4යි මවුල හරිනේ රයිට් ඊළඟ ගත්ත හැකි කෙලින්ම සමතුලිත විට සාන්ද්‍රණයන් එකෙන් බෙදන්න හරි 0.4 යට 1යි m 0.8 යට 1යි m 0.4 යට 1යි m සාන්ද්‍රණය කරන පරිමාවෙන් බෙදන්න right KC ප්‍රකාශනය ලියන්න KC සමානයි කාබන් මොනොක්සයිඩ්ගේ සාන්ද්‍රණයේ වර්ගය H2 ගෑස් සාන්ද්‍රණයේ වර්ගය බෙදීම CH4 ගෑස් සාන්ද්‍රණයේ පළවෙනි බලය CO2 සාන්ද්‍රණයේ පළවෙනි බලය මෙතන අපිට ආවේ 0.4යි m වර්ගය 0.4යි m වර්ගය 0.4යි m පළවෙනි බලය 0.8යි m පළවෙනි බලය එනම් සුළු කිරීම කරගන්න 1.4කට මෙතන එකක් යනවා මෙතන 1යි මෙතන 2යි මෙතන 2යි 0.4 වර්ගයේ බෙදීම 0.4 වර්ගයේ බෙදීම 2යි හරිද කීයද දෙන්නේ එතකොට ඒ කියන්නේ 4යි 10 රින 1 වර්ගය ඒ කියන්නේ 16යි 10 රින 2 බෙදීම 2යි ඒ කියන්නේ 8යි 10 රින 2යි උත්තරේ 8යි 10 රින 2යි මෙතනින් m වර්ගය කියලා එනවා 0.08යි උත්තරේ 2 පිළිතුරු අංකය 2 බාන මේක ගත්ත ඇතෝ සර් right බාන කොච්චර ලේසියද කියලා හරි මේ තමයි ෆිසිකල් ගණන් හරි සාමාන්‍යයෙන් ෆිසිකල් ගණන් තමයි වැඩියෙන්ම අපිට තියෙන්නේ පේපර් එකේ ගොඩක් ළමයි කියන්නේ ෆිසිකල් වෙන අමාරුයි කියලා ෆිසිකල් අමාරු වෙන්නෙම ළමයාට තියරි බැරි කොට හරි උගන්වන ගුරුවරයා වෙන විකාර කරොත් හරි සරල ක්‍රම තියෙද්දි වෙන විකාර වලට ගන්නොත් ෆිසිකල් වෙන අමාරුයි හරි හැබැයි වාට තියරි ටික හරියට ඔලුවට ගිහිල්ලා වැඩේ තේරිලා තියෙනවා නම් වාට මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන් හරි ඔය දැන් මට ඔය කතා කරලා ගියේ මේ රුහුණ ඉන්ජිනියරින්ගේ මේ අනුරාධපුර ක්ලාස් එකේ තිබුණා ළමෙක් කරේ කොහොමද කියනවා මේ මෙඩිගේ සාමාන්‍ය යුනිවර්සිටි රුහුණේ තියෙන පොඩි වෙනසක් ඉන්ජිනියරින් ගිහිල්ලා ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට යද්දී ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එහෙම කඩනවනේ හරි ෆස්ට් සෙම් එකේ සෙකන්ඩ් සෙම් එකේ ලකුණු අනුව
එතකොට ඒකට ඒ කාලය තුල ඒගොල්ලන්ගේ අවුරුදු 4ටම හම්බෙන ලොකුම වැකේෂන් එක හම්බ වෙනවා මාස 3ක් විතර. ෆස්ට් ඉයර් දැන් සෙකන්ඩ් ඉයර්. එතකොට මේ වැකේෂන් එක මාස 3ක් විතර. මැයි, ජූනි, ජූලි, අගෝස්තු විතර වෙනකන් තියෙනවා. හරි. ඒ වැකේෂන් එක හම්බෙලා දැන් ඔය කතා කරලා යන්න. එතකොට මේ මට මතක විදිහට උන් 22 විතර හරි. 20 මට මතක නැහැ හරියට අවුරුද්ද 22 වගේ. දැන් ෆස්ට් ඉයර්ත් ඉවරයිනේ. හරි. 22 23 වගේ. එතකොට මේ ඌ මට කියනවා සර් මේ අපේ හිටපු සර්ට මතකද දන්නේ නැහැ හිටපු මාත් එක්ක හිටපු සෙට් එකක් හිටියා මට මතකයි හරි. උන්ගේ නම එහෙමත් මට මතකයි තාමත්. මේ සෙට් එකම සර් මේ යුනිවර්සිටි ගියා. එකෙක් හිටියා මේ ඌට පවා මේ බෝට්ටුවක් ආවා මේ වයඹ ඇග්‍රිකල්චර්. ඒ නිසා දැන් ඉන්න හැමෝම හොඳ තැන්වල ඉන්නවා. හරි. දැන් මේ උහන මොකද කරන්න කියලා. ඉස්සරහ මේ රට යන විදිහත් එක්ක සහ ලංකාව වගේ තැනක ස්ටේබල් වෙන එකද හොඳ? එහෙම නැත්නම් රට මොකක් හරි යන්න try කරන එකද කියලා. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන ප්‍රශ්න මොකද? ඒ කියන්නේ ලංකාව වගේ රටකට දරුවා ස්වාධීනව නැගිටින්න හරි අමාරුයි. හරි. ඒ කියන්නේ ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක කියන්නේ අපි ඇත්තටම ආර්ථික වටයක් පල්ලෙහින රටක් නේ. හරි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි එකක් අවුරුදු 30ක් යුද්ධ තිබ්බා. ඊට පස්සේ ක්‍රයිසිස් එක එක සුලි කුණාටු අනම්මනම් දිත්වා ඔය ප්‍රශ්න. හරි. ඒත් එක්ක හරි අමාරුවෙන් යන රටක් නේ. එතකොට මම නම් ඕගලන්ට දෙන උපදේශ ඕගොල්ලෝ පුළුවන් නම් හරි ජීවිත කාලේ නෙවෙයි හරි අවුරුදු අඩුම තරමේ 3-4ක්වත් හරි වෙන රටකට ගිහිල්ලා හොඳ ඉන්කම් එකක් හදාගෙන ඇකඩමික් ක්වොලිෆිකේෂන් PhD වගේ හදාගෙන වාට එන්න පුළුවන් නම් නියමයි. දැන් ඔය ડોක්ටර්ස්ලා වුණත් දැන් හිතන්නකෝ අපේ වයස්වල මගේ වයසේ මගේ යාළුවෝ ඉන්නවනම් ડોක්ටර්ස්ලා ගොඩ බහුතරයක් දැන් කරන්නේ මොකක්ද? ඒගොල්ලෝ මෙහෙ වැඩ කරලා ඒගොල්ලෝ try කරනවා කන්සල්ටන්ට් වෙන්න. විශේෂඥ වෛද්‍යවරු. ඊයේත් මම මගේ යාළුවෙක්ට කතා කරා. හරි. එතකොට එයා කිව්වේ මේ තව අවුරුද්දකින් එයාගේ කන්සල්ටන්ට් මේකට මේ අවුරුදු දෙකක් පිටරට තියෙන එක්සෑම් එකක්. ඒ එක්සෑම් එක කරලා එන්න ඕන. හරි. ඉතින් එහෙම පොඩි වෙනසකට හරි රටකට ගිහිල්ලා එන්න. එතකොට ඕගොල්ලන්ට එකක් ඒ වගේ රටක ජීවත් වෙන විදිහ, ඒ වගේ මිනිස්සුන්ගේ ඉන්න qualities වාට තේරෙයි. හරි. ඒ කියන්නේ ඇත්තටම අපේ මිනිස්සෙගේ දෛනික වැටුප සෑහෙන අඩුයිනේ. අපේ රටේ සාමාන්‍ය මිනිස්සෙගේ දෛනික වැටුප රුපියල් 3000ක් විතරනේ. හරි. හැබැයි වෙන රටක සාමාන්‍ය මිනිස්සෙක්ගේ දෛනික වැටුප ගත්තොත් රුපියල් 10000ක් විතර වෙනවා. ඒ කියන්නේ අවමය මීට වඩා හම්බ කරගෙන ඕන තරම් ඉන්නවා. හරි. අවමය 10000ක්වත් තියෙනවා. එතකොට ඒ රටේ එකත් රුපියල් 400ට පෙට්‍රල් ඩීසල් ගහනවා. අපිත් රුපියල් 400ට පෙට්‍රල් ඩීසල් ගන්නවා. වෙනස කොහොමද? ඉතින් ඒක වෙනස් කරන්න බෑ. හරි. ඒක විශ්වකර්ම වැඩ නෙවෙයිනේ. ලෝක වෙළඳ පොලේ බොරතෙල් වැඩි වෙද්දී අපිට ඒක වෙනස් කරන්න බෑ. හරි. හැබැයි අපිට හදන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ ආදායම් මෙන්න මේ මට්ටමට ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. හරි. ඉතින් ඒ නිසා එහෙම හදනවා කියන එක එක රැයකින් කරන්න පුළුවන් වැඩද? එහෙම වැඩක් නෙවෙයි. ඒව හරි අමාරු. ඒ කියන්නේ ඒකට ඕන දැන් හිතන්නකෝ මේ රටක් විදිහට අපිට මේවා ගොඩනගන්න එක රැයින් බෑනේ. මේකට ලොකු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඒක හරහා වැඩ කරන මිනිස්සු ඉන්න ඕන. දැන් අපි රාජ්‍ය ආයතනයකට ගියාට පස්සේ වැඩක් කරගන්න ඕගොල්ලෝ හිතන්නකෝ. ඕගොල්ලන්ගේ මොකක් හරි අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ගියාට පස්සේ ඒක වැඩේ ටක් ගාලා කරලා දෙනවා. හා රාජ්‍ය ආයතනයේ ගියාකටම සාමාන්‍යයෙන් ඒක ඉන්න වැඩ කරන මිනිස්සු ඉන්නේ කොහොමද? පුළුවන් නම් කරගනින් වගේනේ. හරි. පුළුවන් නම් කරගෙන පෙන්නපම් වගේ නෙන්නේ. ඇත්තනේ කතාවනේ. හරි. හිතන්නකෝ. එහෙම වෙලා තියෙන්නේ ඉතින් ඇයි? එකක් මිනිස්සුන්ගේ පඩි අඩුයි. එතකොට පීඩනය වැඩි. හරි. එතකොට මේ මිනිස්සුන්ට තමන්ගේ සේවය කරත් එකයි නොකලත් එකයි වගේ ජීවත් වෙන්න. හරි. ඒ නිසා මම නම් ඔයගලන්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන පුළුවන් නම් හරි අවුරුදු 2-3කට හරි තමන්ගේ හයර් ස්ටඩීස් වලට හරි කමන්නේ මොකක් හරි එකට රටකට ගිහිල්ලා පොඩි වෙනසක් අත්විඳින්න. එතකොට ඔයගලන්ට ඒක තේරෙයි. වෙන රටකට ගියා කියලා ඔයගලන්ට හරි අලුත් අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් හරි. හැබැයි රටක ජීවත් වෙනවා කියන එක හරි අමාරුයි. මේ අපිට වැඩිය ලිවිං කොස්ට් එකේම සෑහෙන වැඩි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මොකක්ද? මීට වැඩිය හොඳ ස්මාර්ට් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරි. අපිට වඩා හොඳ ස්මාර්ට් විදිහට බයකින් සැකයකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. හරි. එනිසා try කරන්න ඉතින්. මේ වාට ලැබිලා තියෙන්නේ මාර අවස්ථාවක් හරි. මේ මාස කීපේ නිකන් ඔහේ අත්තරින්න එපා. මොකක් හරි
ක්‍රමවේදයක් හදාගන්න. ඔයාලට තාමත් හිතෙන්නේ නැහැ කියන්නකො පාඩම් කරන්න. හරි හිතලා බලන්නකො එතකොට. තව මම හිතන්නේ දවස් 80ක්වත් නැතුව ඇති ඔයගොල්ලන්ට. නේ? තව දවස් 80ක්වත් නැහැ නේද? හරි. ඔය දවස් 80 ඕක යනවා ලබන සතියේ ඊළඟ සතියේ හෙට අනිද්දාය වෙසක්. ඊළඟට පොසොන්. හරි. ඊට පස්සේ විභාගේ. පොය දෙකයි. හරි. පොය දෙකෙන් විභාගේ හරි. එනිසා මේක ලේසි වැඩක් නෙවෙයි. හරි. එනිසා ඔයා මේ ටිකේ හරි වැඩ කරන්න. අහන්නකො මේ හෙට බදාදා හවස 7:11 මම පොඩි ඕගලන්ට මේ 27යටත් කරන එක මේ වායු පාඩම පොඩි සමරයිස් කරනවා වැඩක්. මම ඒ විදිහට පාඩම් ටික මේ 7:11 අපි අමාරු ටික. ඔය මුල් පාඩම් වල පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවනේ. ෆ්‍රෙඩොක්ස් ටිකයි, අනුමාපන ටිකයි, වායු ටිකයි. හරි. අපි කරමු මම හෙට 7:11 ඕගලන්ට Zoom link එකක් දාන්නම්. ඒකෙන් අපි පැය 4ක් දෙන්න. හරි. වායු පාඩම සම්පූර්ණයෙන් සමරයිස් කරලා මේකේ වැදගත් වෙන ගණන් ටික හදමු. හරි. මේකේ තියරි ටික කියලා දෙන්න. පැය 4ක්වත් වැඩි මේකට. හරි. ගණන් ටික හදන්නත් එක්ක අලුත් ඕගලන්ට මේ හෙට අපි කරපුවා. හරි. එතකොට මේ ඔය පොඩි පොඩි පාඩම් ටික අපි මේ දවස් ටික ඉවර කරගමු. හරි. එනකෝ ඊළඟට 34ට දෙක ගත්තාද උස? හරි. එන 35. එනකෝ 35. වෙන දෙකක් එච්චයි සද නවත්තන්න. දෙකක් එච්චයි ගෑස් H2 ගෑස් ධන I2 ගෑස්. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H වාට දෙනවා ඍණ 52.96. එනම් ක්‍රියාවලිය තාප දායකද අවශෝෂකද? මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ලකුණ තමයි දෙන්නේ. මේක තාප දායකයි. ලියා ගන්න ඉස්සලාම මේ ටික. ඉස්සලාම ලියා ගන්න මේ ටික. සංවෘත භාෂණයක සිදුවන විට කුමන වගන්තියේ නිවැරදි වේද? right. උෂ්ණත්වය වැඩි කරන විට සහ පීඩනය අඩු කරන විට සමතුලිතයේ දකුණට යොමු වේ. හරි. මේ පැත්තේ දෙපැත්තේ වායු අංශු මේ පැත්තේ දාගන්න. වායු මවුල දෙකයි. මේ පැත්තේ දාගන්න වායු මවුල දෙකයි. එහෙනම් ඔයා මට පළවෙනි අඩම කියන්න දෙපැත්තේ වායු මවුල සමානයි. ඩෙල්ටා n බිඳුවයි. මේකට පීඩනයේ බලපෑමක් තියෙනවද? පීඩනය අඩු කළා වැඩි කළා කියලා මේ පද්ධතියට බලපෑමක් වෙනවද? නැහැ. හේතුවයි දෙපැත්තේ වායු මවුල සමානයි. හරි. දාගන්න. මේ ටිකම දාගන්න. I2 solid එකද තියෙන්නේ? පොඩකින්. මෙතන තියෙන්නේ H2 ගෑසුයි I2 solid එකකුයි නේ. එහෙනම් වායු මවුල එකයි ඈ. එහෙනම් පොඩි බලපෑමක් තියෙනවා. වායු මවුල සමාන නෑනේ I2 solid තියෙන්නේ. right. අප බලමු. A උෂ්ණත්වය වැඩි කළ විට right. මම ලියන්නම්. උෂ්ණත්වය වැඩි කරනවා සමතුලිතය යන්නේ මොන පැත්තටද කියලා? උෂ්ණත්වය වැඩි කරද්දී වැඩි වෙන උෂ්ණත්වය අඩු කරන්න තාප අවශෝෂක පැත්තට එන්නේ. ඒ නිසා ආපසු දිශාවට යනවා. හරිනේ? සමතුලිතය ආපසු දිශාවට යනවා. හරි. ආපසු දිශාව කියන්නේ මොන පැත්තද? මේ පැත්ත වමනේ. වමට යන්නේ. ඒත් එක්කම පීඩනය වැඩි කරනවා. පීඩනය අඩු කරනවා. පීඩනය අඩු වන හැම විටකම පද්ධතිය උත්සාහ කරනවා මොනවා කරන්නද? අඩු වෙච්ච පීඩනය වැඩි කරන්න වායු මවුල වැඩි වෙන පැත්තට එන්න. ඒ කියන්නේ නැවත ආපසු දිශාවට. මේ පැත්ත එකයි මේ පැත්ත දෙකයි නිසා මෙතනදී යන්නේ වමට. හැබැයි මේගොල්ලෝ කියන්නේ වමට යනවා කියලාද? දකුණට යනවා කියලාද? දකුණට යනවා කියලා. ඒ ප්‍රකාශය වැරදි. B උෂ්ණත්වය වැඩි කළ විට සහ පීඩනය අඩු කළ විට right. ඒක හරිනේ මේ කතාව. B හරි. තේරුණානේ? උෂ්ණත්වය වැඩි කරනවා පීඩනය අඩු කරනවා. ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි තාප අවශෝෂක පැත්තට යනවා. පීඩනය අඩු කරද්දී ආපසු දිශාවට. C උෂ්ණත්වය අඩු කරනවලු. right. මේකේ අනිත් පැත්ත. උෂ්ණත්වය අඩු කරනවා නම් මෙහෙට නෙවෙයි එන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ මේ පැත්ත මොකක්ද වගේ? දකුණනේ. දකුණට යන්නේ. පීඩනය වැඩි කරනවලු මේ. පීඩනය වැඩි කරද්දී වැඩි වෙච්ච පීඩනය අඩු කරන්න වායු මවුල අඩු වෙන පැත්තට එන්නේ. ඒ කියන්නේ දකුණට. හරි. දකුණට තමයි එන්නේ. හරි. සමතුලිතතාව දකුණට යොමු කරේ. right. ඒකත් හරි. D.
අඩු කරද්දී ඒක අනිත් පැත්ත කියනවා වැරදි. තේරුණාද? හරි ලේචඩලිය වලින් හිතන්න. ඔයාලට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. එතකොට B සහ C හරි B සහ C කියන උත්තරේ දෙක. පිළිතුරු අංකය දෙක. බාන්න මේකට පිළිතුරු අංකය දෙක ගත්ත අය තුස. හරි. මේ ටික ලියාගන්න. හරි. 36 ටිකක් දිග කතාවක් තියෙන එක අපි ඒක බලමු ඉන්ට්‍රෝ එකකින් පස්සේ. ඒ ටික බලමු ඉන්ට්‍රෝ එකකින් පස්සේ. මෙතනින් අර 2000 ප්‍රශ්නයක් අමාරු කියලා තිබ්බා. ඒකක් බලමු. අද ඔය ටියුට් එක ඉවර කරමු. හරි. හරි එන ප්‍රශ්න අංකය 35ට 36ට ඒකටයක් හොඳ ප්‍රශ්නයක්. හරි. T1 T2 යන උෂ්ණත්වයන් දෙකකදී සහ නියත පීඩනයේදී AB ප්‍රතික්‍රියා ප්‍රමාණය සමග සම්මත ගිබ් ශක්ති විචලනයේ රූපයේ දක්වා ඇත. මෙන්න මෙහෙම සමතුලිතයක් දෙනවා AB කියලා. මේකේ ගිබ් ශක්ති විචලනයක් වාට රූපයක දක්වනවා. කතා නවත්තලා බලා ගන්න. හරි මේ බාන්න. හරි පොඩක් බලන්න. මෙතන ගිබ් ශක්තිය අක්ෂ දෙක. එක ප්‍රස්ථාරයක් මේ පැත්තේ ප්‍රතික්‍රියක බලා ගන්න වෙන වැඩ නවත්තන්න. මේ පැත්තේ ප්‍රතිඵල T1 කියන උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියක පැත්තට බර වැඩිනේ. මෙන්න මෙහෙම වෙන්නේ. මෙන්න මේ ලෙවල් එක මෙහෙම තියෙනවා. හරි මේ ලෙවල් එක මෙහෙම තියෙනවා. මීට වඩා අඩු ලෙවල් එක මෙයා ඉන්නවා. මේක තමයි T1 උෂ්ණත්වයේ වෙන ප්‍රස්ථාර. හරි බලන්න දැන් මේ වගේ ප්‍රස්ථාරයක් අලුත්නේ. අපි හිතන විදිය ෂුට්ටක් බලා ගන්නකො. ඊළඟට T2 දී මේක ප්‍රතිඵල පැත්තට මෙන්න මෙහෙට ලං වෙන්නේ. එතකොට මෙන්න මේ හරියට විතර පටන් අරගෙන මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. මේක T2. කොහමද තියෙන්නේ? ඔන්න ඔහොම ප්‍රස්ථාර දෙකක් තමයි වඩ දීලා තියෙන්නේ. T1 උෂ්ණත්වයේදී ශක්ති වෙනස මෙන්න මේක. ඩෙල්ටා G T1. T2 උෂ්ණත්වයේ මේ ගිබ් ශක්ති වෙනස ඩෙල්ටා G T2. මට කියන්න ගිබ් ශක්ති වෙනසක් හොයන්න කොහමද? එන්තැල්පි වෙනසක් හොයන්න කොහමද? ගිබ් ශක්තිය පැත්තකින් තියනකො එන්තැල්පි වෙනසක් හොයන්න කොහමද? ප්‍රතිඵලවල එන්තැල්පීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියක වල එන්තැල්පි අඩු කරනවා. එහෙනම් ගිබ් ශක්ති වෙනසක් හොයන්න ප්‍රතිඵලවල ගිබ් ශක්තියින්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියක වල ගිබ් ශක්තියින්ගේ එකතුව අඩු කරනවා. ප්‍රතිඵලවල ගිබ් ශක්තිය මෙතන ප්‍රතික්‍රියක වල ගිබ් ශක්තිය මෙතන. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල ගිබ් ශක්තිය වැඩි ප්‍රතිඵලවල ගිබ් ශක්තිය අඩුයි. ඇයි? මේ අක්ෂයනේ තියෙන්නේ. මෙතන මෙයා උඩ මෙයා යට. හරි? එතකොට මෙතන තියෙන උත්තරේ අඩු එකක්. මෙතන තියෙන උත්තරේ වැඩි එකක්. මෙයාට එන්නේ ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද? අඩු උත්තරෙන් වැඩි එක්කෙනෙක් අඩු වෙන්නේ. මොන උත්තරයක්ද? ඍණ. එහෙනම් මෙන්න මෙතන ඩෙල්ටා G T1 කියන එක නා ඍණ. මෙතන එහෙනම් උත්තරේ මට කිය. මෙතන උත්තරෙත් මොකක්ද වෙන්නේ? මෙයා පල්ලෙහා උත්තරයක් ප්‍රතිඵල පැත්තේ ඉන්නේ. හරි? අඩු උත්තරයක්. මෙතන ඉන්නේ
වැඩි උත්තරයක්. අඩු එකෙන් වැඩි උත්තරයක් අඩු වෙන්නේ. හරි? ඒ කියන්නේ මෙහෙමනේ කතාව. ඩෙල්ටා G සමානයි සිග්මා G ප්‍රතිඵල සිග්මා G ප්‍රතික්‍රියක. ඔකනේ අපේ තියරිය. හරි. මේකත් එහෙනම් ඍණ. එහෙනම් මේ ක්‍රියාවලිය T1 T2 කියන දෙන්නම් මොකක්ද වෙන්නේ? ඩෙල්ටා G ඍණ වෙන ක්‍රියාවලිය දෙකක්. ඒ කියන්නේ ස්වයංසිද්ධ නොවේද? ස්වයංසිද්ධයි. පළවෙනිම දේ ඕක. හරිනේ? right. ඊළඟට මෙන්න මේ රියැක්ෂන් එකට එතකොට මේකේ අවස්ථා දෙකේම ඩෙල්ටා G ඍණ එන්නේ. මේකට KC අපි ලිව්වොත් B ගෑස් සාන්ද්‍රණයේ පළවෙනි බලයේ බෙදීම A ගෑස් සාන්ද්‍රණයේ පළවෙනි බලය. අපි දන්නවා සමතුලිත විට හරියටම මෙන්න මෙතනදී තමයි කවුද වෙන්නේ? ඩෙල්ටා G බිඳුව. අනුක්‍රමයක් නැති අවස්ථාවනේ. එතන මෙන්න මේ පොයින්ට් එකේදී තමයි පද්ධතිය මොනවද වෙන්නේ? T1 දී සමතුලිත වෙන්නේ. මට කියන්න එතකොට පද්ධතියේ වැඩිපුර තියෙන ප්‍රතික්‍රියකද ප්‍රතිඵලද? හා මෙන්න මෙතනින් පද්ධතිය සමතුලිත වෙනවා ඩෙල්ටා G බිඳුවයිනේ මෙතනින්. හරි. අපි දන්නවා ඩෙල්ටා G සමානයි බිඳුව විට පද්ධතිය මොකද වෙන්නේ? සමතුලිතයි. හරි. මෙන්න මේ පොයින්ට් එකේ ඩෙල්ටා G බිඳුවයි. මෙන්න මේ පොයින්ට් එකේ ඩෙල්ටා G බිඳුවයි. පටේරන්. ඒතර මෙන්න මෙතන ඩෙල්ටා G බිඳුව වෙදී පද්ධතිය සමතුලිතයි. මෙතන වැඩි කවුද? ප්‍රතික්‍රියක වැඩි. ඒ කියන්නේ පද්ධතිය වැඩිපුර තියෙන්නේ B දේද? මෙයා ප්‍රතික්‍රියක මෙයා ප්‍රතිඵල. එදී මේ තමයි ප්‍රතික්‍රියකය. මේ තමයි ප්‍රතිඵලය. හරි. එහෙනම් T1 වලදී KC ගත්තොත් මොකක්ද වෙන්නේ? A වැඩි. A වැඩි. B මොකද වෙන්නේ? අඩු. මේ පැත්තෙන් බර. එහෙනම් KC ට එන්නේ මොන උත්තරයක්ද? යටපදේ වැඩි, උඩපදේ අඩු. දශම උත්තරයක් එන්න ඕන. T2 වලදී T2 වලදී KC කියන්නේ කවුද? මෙන්න මේ හරි. මෙතන සමතුලිත වෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ. ඩෙල්ටා G බිඳුව වෙන අවස්ථාවනේ. ඒ පැත්තේ වැඩිපුරින් ප්‍රතිඵල. ඒ කියන්නේ කවුද වැඩි? B වැඩි. කවුද අඩු? A අඩුයි. හරිනේ. ප්‍රතිඵල පැත්තෙන් ලඟ වෙලා තියෙන්නේ. එහෙනම් ඒකෙදි මේකට එන්නේ මොන උත්තරයක්ද? ධන උත්තරයක්. KC මෙයාගේ වැඩි. එහෙනම් ඔයාට T1 T2 උෂ්ණත්ව දෙකේදී KC සංසන්දනය කරන්න කිව්වොත් වඩා වැඩි KC නේ T1 වලදී T2 වලදී T2 වලදී. පැහැදිලි කතාව. නැගද හිතන විදිය. හරි. right. ඕක ඔළුවේ තියාගන්නකො. දැන් එක අපි ප්‍රකාශන ටික කියමු. T2 හිදී සමතුලිතතා නියතය T1 හිදීට වඩා විශාල වේ. හරිනේ. අපි මේක ලියාගන්න බෑද නැත්නම් ඉඩ බඳිනවා මට. right. වයි ඉස්සලාම මෙන්න මේ ටික දාගන්න. මෙන්න මේ ටික දාගන්නකො. හරියට ඇඳ ගන්න ප්‍රස්ථාරේ. එහෙනම් T1 වලදී KC ගත්තොත් KC1 කියලා ගන්නම්. මෙන්න මෙතන තමයි KC1 එන්නේ. මෙතන තමයි KC2 එන්නේ. මෙන්න මේ පොයින්ට් එකට දාලා බෑ. මෙතන KC1 කියන එක මෙන්න මේ පොයින්ට් එකේදී ඩෙල්ටා G බිඳුව වෙන මෙන්න මේකෙදි KC2 කියන පොයින්ට් එක තමයි. KC1 කියන්නේ එහෙනම් B සාන්ද්‍රණයට A සාන්ද්‍රණයනේ. එතකොට ප්‍රතික්‍රියක වැඩි. ඒ කියන්නේ A වැඩි B අඩුයි. T2 වලදී KC2 කියලා ගත්තොත් B වැඩි ප්‍රතිඵල වැඩි A අඩුයි. එම නිසා
T1 වලදී KC1ට වඩා T2 වලදී KC2 විශාලයි. හරි. මෙන්න මේ ටික දාගන්න. right. ඒ ප්‍රකාශය හරි ඈ. දැක්කනේ? අපි අර ප්‍රස්ථාරයෙන් ගන්නෙ. ප්‍රස්ථාරයෙන් ගන්න. ඕනම වෙලාවක ඩෙල්ටා G බිඳුවට පද්ධතිය සමතුලිත වෙනවා. සමතුලිත අවස්ථාවට තමයි KC ප්‍රකාශ ලියන්න පුළුවන්. ඒ අවුලක් නැහැනේ තේරුණානේ? ඒ ගත්ත ඇටි. මේ පොයින්ට් තමයි ඩෙල්ටා G බිඳුව වෙන්නේ සමතුලිතතාවයට එළඹෙද්දි මෙන්න මේ පොයින්ට් දෙක තියෙන KC1 KC2 කිව්වොත් මෙතන KC1 නේ. මෙතන KC1. හරි. බඩයක් හොදට හිතන්න ඕන මේ ප්‍රශ්නට. ඉක්මනට ගන්න. හරි. ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ කියනවා B ප්‍රකාශයේ. හරිද වැරදිද? සමතුලිතතාවයට එළඹෙද්දි වැඩිපුර පද්ධතිය තියෙන්නේ ප්‍රතික්‍රියකද ප්‍රතිඵලද කියලා චෙක් කරන්න. හරි. ඔය කතා කරන එක්කෙනා කවුද? සද නවත්තලා වැඩේ කරා. හොඳ ප්‍රශ්නයක්. හරි. හරි. මට බල්ලා කියන්නේ නම් B. හරිද වැරදිද? ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයිලු. මොකද කියන්නේ? T1 T2 උෂ්ණත්වයේ වැඩි වෙලානේ තියෙන්නේ. T1ට වඩා T2 වැඩි කියනවනේ. හරි. උෂ්ණත්වයේ වැඩි වෙද්දි KC මොකද වෙලා තියෙන්නේ? KCත් වැඩි වෙනවා. එතන උෂ්ණත්වයේ වැඩි වෙද්දි KC වැඩි වෙන්න නම් අනිවාර්යෙන් කවුරු වැඩි වෙන්න ඕනද? ප්‍රතිඵල පැත්ත වැඩි වෙන්න ඕන, ප්‍රතික්‍රියක පැත්ත අඩු වෙන්න ඕන. ඒ කියන්නේ සමතුලිතේ වඩා නැඹුරු වෙන්න ඕන මොන පැත්තටද? ඉදිරි දිශාවට. පැහැදිලිද? එහෙනම් උෂ්ණත්වයේ වැඩි වෙද්දි ඉදිරි දිශාවට පද්ධතිය නැඹුරු වෙනවා නම් අනිවාර්යයෙන් මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාප මොනවද වෙන්නේ? අවශෝෂකයි. ඕනම වෙලාවක උෂ්ණත්වය වැඩි කරද්දී වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එතකොට ඔයාලට තේරෙනව නේද? උෂ්ණත්වයේ T1 ඉඳන් T2කට වැඩි වෙද්දී ඉහා සමගාමීව KC ගේ වැලියු එකත් වැඩි වෙනවා මේ. T1 වලදී KC1ට වඩා T2 වලදී KC2 වැඩි කියලා අපි හොයාගත්තා. හරි? අර දීලා තියෙන දත්තයත් එක්ක. එතකොට KC2 වැඩි කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්න ඕනනේ. ඒ කියන්නේ වැඩිපුර B හැදෙන්න ඕන. උෂ්ණත්වයේ වැඩි වෙද්දී. වැඩිපුර B හැදෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙන්න ඕන. ඒ කියන්නේ මේක ඉදිරි ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන් උෂ්ණත්වයේ වැඩි කරද්දී සිද්ධ වෙනවා කියන්නේ මොකක්ද? තාප අවශෝෂකයි. ලියන්න බීට පොඩි පැහැදිලි කිරීමක්. ලියන්න උෂ්ණත්වයේ වැඩි කිරීමේදී KC වැඩි වී ඇත. KC වැඩි වී ඇත. උෂ්ණත්වයේ වැඩි කිරීමේදී KC වැඩි වී ඇත. එසේ වීමට ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු විය යුතුය. එසේ වීමට ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු විය යුතුය. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු විය යුතුය.
එබැවින් මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ. මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ. මෙයා ඍණ මෙයා ධන. C10 ප්‍රතික්‍රියාව සඳහා ධන එන්ට්‍රොපි අගයක් ඇත. right. එන්ට්‍රොපිය උක්ත කරා. එතකොට T delta S කියන එක කෙනා සමානයි delta H ඍණ delta G. එතකොට මෙයා ධන මෙයා ඍණ කොහොමද එන්නේ? එතකොට ඍණ සුළු වෙද්දිත් මෙයා මොකක් වෙනවද? මේ සුළු කිරීමට දාලව මෙතනින් එන්නේ ධන උත්තරය. එහෙනම් T delta S කියන්නේ ධන උත්තරයක්. එහෙනම් delta S කියන්නේ ධන උත්තරයක් වෙදීම T කොහොමද ධනනේ? කෙල්වින් උෂ්ණත්ව ඍණ වෙන්නේ නැහැනේ බිඳුවෙන් ඉවර වෙන්නේ. එහෙනම් මෙයාට එන්නේ අනිවාර්යයෙන් මොන උත්තරයක්ද? ධන. එතකොට ප්‍රතික්‍රියාව සඳහා ධන එන්ට්‍රොපි අගයක් ඇත කිව්වොත් ප්‍රකාශය හරිද වැරදිද? හරි. මේ පැහැදිලි කිරීම. ගිබ් ශක්තිය ඍණ කියලා හොයාගත්තා අවස්ථා දෙකේදීම තාප අවශෝෂකයි කියලා හොයාගත්තා ඉදිරි ප්‍රතික්‍රියාව ඒ දත්ත දෙක පාවිච්චි කරලා ඩෙල්ටා S ගේ ධන ඍණ අපිට තීරණය කරන්න පුළුවන්. හරි ABC තුනම හරි එහෙනම් උත්තරේ 5 D කොහොමත් වැරදි ප්‍රතික්‍රියාව තාපදායකයි කියන එක. හරි හොඳ ප්‍රශ්නයක් හරි. ඊටාම හොඳ ප්‍රශ්නයක්. සමතුලිතතාවයෙන් අහපු ඊටාම හොඳ ප්‍රශ්නයක්. හොඳට කල්පනා කරලා තර්ක කරලා උත්තර ගන්න තියෙනවා. හරි අවශ්‍ය නෝට් එකක් දාගන්න. ඊළඟට ඉක්මනට ලියන්න. උගණන් ගන්න බෑ වෙලාව. උත්තරේ 5 37. කෙල්වින් 10 දී මෙන්න මේ ප්‍රතික්‍රියාවට සමතුලිතතා නියත 1.25යි 10 2යිලු. මේ බාන 2 NO ගෑස් ධන Br2 ගෑස් ප්‍රතිවර්තයි 2ක් NO Br ගෑස්. හරි. මෙන්න මේකේ KC දෙනවා. KC දෙනවා 1.25යි 10 2යි. හරි. right මේකට KC ලිව්වොත් කවුද? NOBr ගෑස් වර්ගය බෙදීම NO ගේ වර්ගය Br2 ගේ පළවෙනි බලය. මේකනේ කතාව. ලැබිලා තියෙන්නේ KCට ඍණ මේ දශම උත්තරයක්. 10 2යි කියන්නේ මෙතන ඉන්නේ 0.125යිනේ. එහෙනම් මට මේකේ වැඩිපුර ඉන්නේ කවුද කියන්නේ? NOBr ද ඉන්නේ NO සහ Br2ද? මෙයාට වඩා මේ පද දෙක විශාල නිසා නේද? ඒ කියන්නේ මේ දෙනගේ ගුණිතය විශාල නිසා තමයි මෙයාට දශම උත්තරයක් ලැබෙලා තියෙන්නේ. හරි. ඔයාට ඒක ඔලුවට එන්න ඕන. හරි. එතකොට නිවැරදි එක අහන්නේ. සමතුලිත මිශ්‍රණයේ NO හා Br2 ප්‍රමුඛව ඇති අතර. right. ප්‍රමුඛයි කියන්නේ මේ දෙන වැඩිපුර තියෙනවා කියලා. ඒක හරිද වැරදිද? හරි. ආපසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය 80යි මවුල ගන්න දෙසිමීටර් වේ. right. මේ රියැක්ෂන් එක ඉදිරි පැත්තටනේ. මේකම අනික් පැත්තට. මොකද්ද වෙන්නේ? KC ගේ මොන වැලියු එකද? 1ට වැලියු එක. හරි. ඉහත ප්‍රතික්‍රියාවම ආපසු දිශාවට ලියන්නකෝ ඉස්සලා මේ රියැක්ෂන් එක. හරි. මේ රියැක්ෂන් එක ලියන්නකෝ KC ලියන්න එපා.
මේකම අනිත් පැත්තට ගත්තොත් ඒකේ සමතුලිතතා නියතය කියන්නේ මොකද්ද? කලින් ලියපු සමතුලිතතා නියතයේ එකයට වැලියු එක. අපි ඉගෙන ගත්තා එහෙම. KC ඩෑෂ් කියලා ගත්තොත් ඒක එකයට KC. KC ඩෑෂ් එකයට KC. හරි. ඒ කියන්නේ එකයට 1.25යි 10 ඍණ 2යි. ඒ කියන්නේ 100 බෙදීම 1.25 80ද? 80නේ. 10 ඍණ 2 කියන්නේ 10 ධන දෙකක් වෙන උට්ට ඇති 100 බෙදීම 1.25 80ද? 100 බෙදීම 1.25 කීයද බං? උත්තරේ හරිද? හරිද? හරි. පළවෙනියටම කියනවා සමතුලිතතා මිශ්‍රණයේ NO හා Br2 ප්‍රමුඛව ඇති අතර ආපසු ප්‍රතික්‍රියා සඳහා සමතුලිතතා නියතය 80 මෝල් ඝන ඩෙසිමීටරයට වේ. ඒක හරි. right. මේ ටික ලියන්නකෝ. එතකොට ප්‍රමුඛව තියෙනවා කියන්නේ වැඩිපුර තියෙනවා. හරි. මේ ටික ලියන්නකෝ. හැම වෙලාවම KC සඳහා දශම වලින් උත්තරයක් එනවා නම් ඒකේ අදහස තමා ප්‍රමුඛව ඉන්නේ ප්‍රතිඵල නෙමෙයි කවුද? ප්‍රතික්‍රියක. හරි. ලියන්න පැහැදිලි කිරීමක්. ලියන්න දී ඇති සමතුලිතයට අදාළව KC දශම අගයකි. KC හි අගය නැත්නම් KC දශම අගයකි. දී ඇති සමතුලිතයට අදාළව KC දශම අගයකි. දී ඇති සමතුලිතයට අදාළව KC දශම අගයකි. නම් පද්ධතියේ ප්‍රතිඵලවලට සාපේක්ෂව ප්‍රතික්‍රියක වැඩිපුර පවතී. එනම් පද්ධතියේ ප්‍රතිඵලවලට සාපේක්ෂව ප්‍රතික්‍රියක වැඩිපුර පවතී. ප්‍රතිඵලවලට සාපේක්ෂව ප්‍රතික්‍රියක වැඩිපුර පවතී. හරි. ඒ හරි. B සමතුලිත මිශ්‍රණයේ NOBr ප්‍රමුඛ පැති අතර නෑ. NOBr නෙමෙයි ප්‍රමුඛය අඩුවෙන් ඉන්නේ. එහෙනම් B වැරදි. C සමතුලිත මිශ්‍රණයේ NO සහ Br2 ප්‍රමුඛව ඇති අතර පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය 1.25යි 10 දෙකමලු නෑ. ඕනම වෙලාවක ඉදිරි ප්‍රතික්‍රියාවයි පසු ප්‍රතික්‍රියාවයි සලකද්දී එකයට එන්න ඕන KC එනිසා C වැරදි. සමතුලිත මිශ්‍රණයේ NOBr ප්‍රමුඛව ඇති අතර නෑ. NOBr ප්‍රමුඛව නෑ. හරි. ප්‍රමුඛව තියෙනවා කියන්නේ වැඩිපුර තියෙනවා කියන එක කියලා ඕනනම් දාගන්න.
ප්‍රමුඛව තියෙනවා කියන්නේ වැඩිපුර තියෙනවා. ඒ පමණක් හරිනේ. BCD වැරදි. ඒ පමණක් හරි. උත්තරේ කීයද? උත්තරේ 5. පිළිතුරු අංකය 5. උත්තරේ 5. 38. නියත උෂ්ණත්වයේදී 2H2CO CH3OH සමතුලිත මිශ්‍රණයේ පීඩනය වැඩි කිරීමෙන් සමතුලිත ස්ථානයේ දකුණට නැඹුරු වේ. රයිට් බලන්න. 2H2O ගෑස් කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා CH3OH ගෑස් කියන මෙන්න මේ සමතුලිතය සලකන්න ඕනේ. මේ පැත්තේ වායු මවුල තියෙනවා 3ක්. මේ පැත්තේ වායු මවුල තියෙනවා 1ක්. හරි. පීඩනය වැඩි කරද්දී හැම වෙලාවෙම යන්නේ මොන පැත්තටද? වායු අඩු පැත්තට. එනම් පීඩනය වැඩි කරන විට මෙන්න මේ දිශාවට යන. හරි. හරි. එතකොට සමතුලිතයේ වැඩිපුර මේ පැත්තට යනවා. කියන්නේ මේ මොන පැත්තද වගේ? දකුණු අත පැත්ත. දකුණු අත පැත්තට නැඹුරු වේ කියන පළවෙනි ප්‍රකාශය හරි. නියත උෂ්ණත්වයේදී රසායනික සමතුලිතතාවයේ ඇති වායුමය මිශ්‍රණයක පීඩනය වැඩි කිරීමේදී මවුල සංඛ්‍යාව අඩුවන පරිදි. හරි. ඔව්. 3 දෙනෙක් ඉඳලා එක්කෙනෙක් වෙද්දි තමයි අර වැඩි වෙන පීඩනය අඩු කරගන්න පුළුවන්. හරි. වායු මවුල සංඛ්‍යාව අඩුවන පරිදි ප්‍රතික්‍රියාව සිදුවේ. දෙවෙනි එකත් හරි. හේතු පැහැදිලි කිරීමත් හරි. ඒ නිසා අපිට ගන්න තියෙන හොඳම උත්තරේ උත්තරේ 1. බාන 38ට එක ගත්ත ඇතොස්ස. හරි. තර්ක කරන්න. තර්ක කරලා ගන්න. හරි. හොඳ ප්‍රශ්න හරි. ඉතින් මේ වගේ හොඳ ප්‍රශ්නයක් ඔයාලට කරගන්න පුළුවන් නම් ෂේ. පේපර් එකේ හිර වෙන්නේ නැතුව අපිට කරගන්න පුළුවන්. හරි. 39 සංවෘත දුඩ බඳුනක් තුළ සිදුවන මෙන්න මේ ප්‍රතික්‍රියාවේ 700 800 කාබන් මොනොක්සයිඩ්ගේ ප්‍රතිශත දෙනවා. බලන්න. කාබන් සොලිඩ් ධන CO2 ගෑස් දෙකයි කාබන් මොනොක්සයිඩ්. ඔකනේ කතාව. 700 දී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය දෙනවා 60%ක්ලු. 800 දී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය දෙනවා 80%ක්ලු. එහෙනම් දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඕන උෂ්ණත්වයේ 100කින් වැඩි වෙද්දී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්න නම් සමතුලිතේ වඩා නැඹුරු වෙන්න ඕන ඉදිරියටද ආපස්සටද? ඉදිරියට. එතකොට මේ කාබන් මොනොක්සයිඩ් වැඩි වෙන්නේ. ඒ කියන්නේ මොන පැත්තට? දකුණු පැත්තට. හරි. ඕනම් වෙලාවක උෂ්ණත්වයේ වැඩි වෙද්දී සමතුලිතයක් නැඹුරු වෙන්නේ මොන පැත්තටද? තාප අවශෝෂක පැත්තට. එහෙනම් මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන් මොකද වෙන්නේ? තාප අවශෝෂක පැත්ත. පැහැදිලිද? හරි. අපි තර්ක කරන විදිය ලියන්න. මේ ටික ලියන්නකෝ. 34 මේ ටික ලියන්න. හත්සීයේදී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතයයි 800දී ලියන්න. ලියන්නේ යටින්. උෂ්ණත්වය 700යි සෙන්ටිග්‍රේඩ් සිට 800යි සෙන්ටිග්‍රේඩ් දක්වා වැඩි කිරීමේදී උෂ්ණත්වය 700යි සෙන්ටිග්‍රේඩ් සිට 800යි සෙන්ටිග්‍රේඩ් දක්වා වැඩි කිරීමේදී 700යි සෙන්ටිග්‍රේඩ් සිට 800යි සෙන්ටිග්‍රේඩ් දක්වා වැඩි කිරීමේදී කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය CO සාන්ද්‍රණය වැඩි වී ඇත. නැත්නම් CO ප්‍රතිශතය වැඩි වී ඇත. CO ප්‍රතිශතය කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වී ඇත. එනම්
ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි වශයෙන් සිදු වී ඇත. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි වශයෙන් සිදු වී ඇත. සමතුලිත පද්ධතියක සමතුලිත පද්ධතියක උෂ්ණත්වය වැඩි කිරීමේදී උෂ්ණත්වය වැඩි කිරීමේදී සමතුලිත පද්ධතියක උෂ්ණත්වය වැඩි කිරීමේදී තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. උෂ්ණත්වය වැඩි කිරීමේදී තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. එනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ නම් මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක විය යුතුයි. මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක විය යුතුයි. හරි හැම වෙලාවම අපෙන් අහන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව ගැන. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි හරි. ප්‍රතික්‍රියාව තාප දායකයි කියන්නේ වැරදි. උෂ්ණත්වය අඩු කිරීම ආපසු ප්‍රතික්‍රියාවට හිත කරයිලු. උෂ්ණත්වය අඩු කරද්දී ආපසු එක. ඒ කියන්නේ මේක දාගන්න. මේක තාප අවශෝෂක. මේක ලියාගත තැනම දාගන්න. එහෙනම් ලප්ලාස් නියමයට අනුව මේක තාප දායක. ආපසු එක තාප දායක. ඒක අපි දන්නවනේ. එක්කෙනෙක් තාප අවශෝෂක නම් අනිත් එක්කෙනා තාප දායකයි. උෂ්ණත්වය අඩු කිරීමේදී තාප දායක වෙන්නේ. ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාවට හිත කරයිලු. එහෙනම් ඒක හරි. සී හරි. කාබන් සොලිඩ් ඉවත් කිරීම මගින් සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙස නැඹුරු කරන්න පුළුවන්ද බැයිද? බෑ. හේතුව ඝන සංඝටක සමතුලිත පද්ධති කෙරෙහි බලපෑම් ඇති කරනවද? නෑ. ලියන ඩීට ලියන්න ඝන සංඝටක මගින් සමතුලිත පද්ධති කෙරෙහි බලපෑම් ඇති නොවේ. ඝන සංඝටක මගින් සමතුලිත පද්ධති කෙරෙහි බලපෑම් ඇති නොවේ. ඝන සංඝටක මගින් සමතුලිත පද්ධති කෙරෙහි බලපෑම් ඇති නොවේ. AC A සහ C උත්තරේ 5. පිළිතුර 5. පිළිතුර 5 හොඳට බලන්න. හරි. හොඳට ප්‍රකාශන කියවා. හරි. ගන්න ඊළඟ ප්‍රශ්න දෙක. 39 හරි 40ට උත්ප්‍රේරක යෙදීමෙන් සමතුලිතතාවයේ ඇති ප්‍රතික්‍රියාවක් ඉදිරියට එනම් සමතුලිත ලක්ෂයේ දකුණට පෙළඹවීම සිදු කළ හැක. ලියන්න 1 වැරදි. උත්ප්‍රේරක මගින් සමතුලිත ලක්ෂය වෙනස් නොකරයි. පළවෙනි එකට ලියන්න. උත්ප්‍රේරක මගින් සමතුලිත ලක්ෂය වෙනස් නොකරයි. සමතුලිත ලක්ෂය වෙනස් නොකරයි. හේතුව ලියන්න. හේතුව උත්ප්‍රේරක මගින් සමතුලිත ලක්ෂය වෙනස් නොකරයි. හේතුව උත්ප්‍රේරක මගින් ඉදිරි හා පසු ප්‍රතික්‍රියා යන දෙකෙහිම උත්ප්‍රේරක මගින් ඉදිරි සහ පසු යන ප්‍රතික්‍රියා දෙකෙහිම ඉදිරි හා පසු යන ප්‍රතික්‍රියා දෙකෙහිම ඉදිරි හා පසු යන ප්‍රතික්‍රියා දෙකෙහිම සක්‍රියන ශක්තිය සක්‍රිය ශක්තිය ඉදිරි හා පසු යන ප්‍රතික්‍රියා දෙකෙහිම සක්‍රිය ශක්තිය එකම ප්‍රමාණයකින් අඩු කරයි. ඉදිරි හා පසු යන ප්‍රතික්‍රියා දෙකෙහිම සක්‍රිය ශක්තිය එකම ප්‍රමාණයකින් අඩු කරයි.
හරි ප්‍රකාශන දෙකම වැරදි. ඒ නිසා උත්තරේ 5. උත්තරේ 5. 41. ඒකලිත පද්ධතියක් තුළ ස්වයන්සිද්ධව සිදුවන ප්‍රතික්‍රියාවක් සඳහා සෑම විටම ඍණ ගිබ් ශක්ති වෙනසක් ඇත. සෑම විටම ඍණ කියන්නත් බෑ. පෙර වෙලා හරි ප්‍රතික්‍රියාව සමතුලිතයක් නම් හරි ඒකේ ගිබ් ශක්ති වෙනස ඍණද බිඳුවද? බිඳුවයි. එතකොට හැම විටම ඍණ ගිබ් ශක්ති වෙනසක් තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. කියන්න ඒකලිත පද්ධතියක ස්වයන්සිද්ධව සිදුවන සමතුලිත ප්‍රතික්‍රියාවක් සැලකීමේදී ඒකලිත පද්ධතියක ස්වයන්සිද්ධව සිදුවන සමතුලිත ප්‍රතික්‍රියාවක් සැලකීමේදී එහි ගිබ් ශක්තිය බිඳුවක් වේ. එහි ඩෙල්ටා G බිඳුවක් වේ. හරි. එහි ඩෙල්ටා G බිඳුවක් වේ. එතකොට පළවෙනි එක වැරදිනේ. ඒකලිත පද්ධතියක් තුළ සිදුවන ක්‍රියාවලියක් පිටත සිට වෙනස් කළ නොහැක. ඔව්. හරි. වැරදි හරි කියන්නේ උත්තරේ තුන. ලියන්න. ශක්තිය හෝ පදාර්ථය තුළු වීමට හෝ පිටවීමට නොදෙන පද්ධතියක් ඒකලිත පද්ධතියකි. ශක්තිය හෝ පදාර්ථය ඇතුළු වීමට හෝ පිටවීමට නොදෙන පද්ධතියක් ඒකලිත පද්ධතියකි. ශක්තිය හෝ පදාර්ථය ඇතුළු වීමට හෝ පිටවීමට නොදෙන පද්ධතියක් ඒකලිත පද්ධතියකි. එවැනි පද්ධතියක් පිටත සිට වෙනස් කළ නොහැක. පිටත සිට වෙනස් කළ නොහැක. එවැනි පද්ධතියක් පිටත සිට වෙනස් කළ නොහැක. හරි. පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. වැරදි හරි කියන්නේ උත්තරේ 4. බාණකට 4 ගත්තයි. right. ඊතරු MCQ ටික බලන්න එනවා. හරි. මේ රචනා පේපර් එකේ මේකේම අපි කරා නේද? 17 එහෙම කරා නේද? ළමෙක් මේ ආයෙ කරන් ඒක අමාරුයිද මොකද කියන්නේ? මේවා කරපුවා. මොන ලෝකවල ඉන්නේ වුන්ද බන්දම. හරි. මේ 17 එහෙම කරා නේද? ඒක මටත් මතකයි කරා කියන්නේ. හරි. හරි. ආයෙ මොනවද අමාරු තිබ්බේ? මේක කියා දෙන්න ඕන මොනවද තියෙනවද වෙන? ටියුටර් එකේ වෙන මොනවද තිබ්බේ අමාරුයි කියන්නේ? ගොඩක් ඒවා දැන් නම් කරගන්න පුළුවන්. පොඩක් මේකේනේ 31 2012 ප්‍රශ්න අංකය 31 පිටු අංකය 10 කතා නවත්තන්න පිටු අංකය 10 ප්‍රශ්න අංකය 31 2012 A level සංවෘත දෘಢ වාචනයක අන්තර්ගත ඒ වායුව පෙන්눔 කරන පහත සමතුලිතතා සලකන්න. T කෙල්වින් උෂ්ණත්වයේදී පහත ප්‍රතික්‍රියාවට ඒ වාචනයේ වේ. මොකක්ද? A ගෑස් කියන කෙනා 2 A ගෑස් B ගෑස් බවට පරිවර්තනය වෙනවා.
සමතුලිතතාවයට එරමුණු පසු එහි ආරම්භක ප්‍රමාණයෙන් 40ක් B බවට පරිවර්තනය වී ඇති බවද පද්ධතියේ මුළු පීඩනය 4.10 බවද සොයාගෙන ඇත. තීව්‍රත්වයේදී මෙම සමතුලිතයට අදාළ KP හොයන්න කියනවා. හරි. බලන්නකෝ. අපි හිතුවොත් ආරම්භයේ මෙයා x තියෙනවා. මේ තමයි ස්ටාර්ට්. ආරම්භයේදී මෙයා නැහැ. මෙයාගෙන් ප්‍රතික්‍රියා වෙනවා කොච්චරක්ද? ඒගොල්ලෝ අපිට දෙනවා දත්තයක් ලෙස ආරම්භ ප්‍රමාණයෙන් 40ක්. ඒ කියන්නේ 0.4x යනවා. හරිනේ? 40ක් නේ. 40ක් කියන්නේ 0.4x. දෙකට එක නිසා මෙතන හැදෙන්න ඕන කොච්චරක්ද? මේකෙන් දෙකට එකයි. ඒ කියන්නේ 0.2x. හරි? මම x කියලා ගත්තා. ඕනනම් සිම්පල් a කියලා ගන්න. අවුලක් නැහැ. හරි? එතකොට එනම් සමතුලිත විට මවුල කොච්චරක්ද? x ගෙන් 0.4ක් යනවා. ඒ කියන්නේ 0.6x. මෙතන කීයක්වත් තිබෙන්නේ නැහැ 0.2ක් හැදෙනවා. ඒ කියන්නේ 0.2x. එහෙනම් සමතුලිත විට මවුල භාග කියන්නේ මේ දෙන්නගේ එකතුව 0.8යි. හරි? 0.8x ට 0.6x. එතනයි 0.8x ට මෙතන කීයද? 0.2x. එහෙනම් සමතුලිත විට ආංශික පීඩන කියන්නේ මවුල භාගයේ වතාවක් මුළු පීඩනය. මෙතන වාට ලියාගත්ත හැකි 4න් 3යි කියලා. මෙතන වාට ලියාගත්ත හැකි 4න් 1යි කියලා. මේක සුළු කරලා. මේකේ මුළු පීඩනය 4.10 15. පද්ධතියේ මුළු පීඩනය. මෙතනත් 4.10 5න් ගුණ කරන්න. එහෙනම් මෙතනින් වාට එනවා මෙයාගේ ආංශික පීඩනය 3.10 5ක් කියලා. 4ට 4 කැපිලා. මෙයාගේ ආංශික පීඩනය 1.10 5ක් කියලා. ඉතින් ආංශික පීඩන දෙක දන්නවා නම් දැන් කවුද හොයන්න පුළුවන්? KP හොයන්න පුළුවන්. right. මේ ටික ලියන්න. ටක් ගාලා KP හොයන්න. KP ට ප්‍රකාශනයේ ලියලා KP ගේ වැලියු එක හොයන්න. හරි ටක් ගාලා ගන්න. පළවෙනි කොටස ඉවර කරා. හරි KP උත්තරේ හොයලාද? හරි එක්මණ ගන්න.
හරි කතා නවත්තලා වැඩ ඉක්මනට කරලා දෙන්න. බාන්න කීය දෙන්න කියලා. හරි කියද KP ප්‍රකාශනය ලියලා බලන්න. KP එන්නේ PB බෙදීම PA ගේ වර්ගය. PB කියන්නේ 1 10 5 10 5 NM ඍණ 2. PA කියන්නේ 3 10 5 NM ඍණ 2 වර්ගය. කෙදෙන් 10 5කට 10 5ක් යනවා. එක බෙදීම 9 කියන්නේ කීයද? 0.1 1ක්ද? 0.11 10 ඍණ 5යි. N ඍණ 1යි M 2යි. කියන්නේ 1.1යි 10 ඍණ 6යි N ඍණ 1යි M වර්ගය. හරිද? බලන්න මේ උත්තරේ ගත්තා. හරි. ඊළඟට මොකද්ද කියන්න බා? එහා පිටුවට පද්ධතියේ උෂ්ණත්වයේ 2t තෙක් වැඩි කළ විට ඉහත ප්‍රතික්‍රියාවට අමතරව පහත දැක්වෙන පරිදි තවත් ප්‍රතික්‍රියාවකට ඒ වාචන වේ. ඒ කියන කෙනාම මේ සමතුලිතයත් කරනවලු. හරි. මේ B හදන එකත් කරනවලු. මේක තමයි T උෂ්ණත්වයේදී වෙන්නේ. හරි. මෙයාම වෙනවලු මෙන්න මෙහෙම C සමගින් D හදන ප්‍රතික්‍රියාවකුත් වෙනවා. මේක 2t වලදී sorry මේක 1 2 කියලා ගමුකෝ නේ. මේක පළවෙනි එක මේක දෙවෙනි එක. 2t වලදී හරි මේක වෙනවා. A ගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක් CD බවට පත් වෙනවා. ඒ කියන්නේ ආරම්භක ප්‍රමාණය අපි දන්නේ නැහැ මේගොල්ලෝ ආරම්භයේ නැහැ. මෙයාගෙන් 20ක්. ඒ කියන්නේ භාගයක් නේ මෙයා හැදෙන් දෙකට එක නිසා අපි ගත්තේ මෙයා x තියෙනවා කියලානේ. එහෙනම් මෙතනින් 0.1x. මෙයාත් 0.1x හැදෙන්නේ. එතකොට මෙයාගෙන් වැය වෙන්න ඕන 0.2x. අපි දන්නේ නැහැ මෙතන ආරම්භක ප්‍රමාණය. ඕක තමයි කතාව. හරි. ඒ වගේම A ගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක් ඉතිරි වෙති බවද හොයාගෙන තියෙනවා. මෙයාගෙන් ඉතුරු අඩු වෙද්දී A ගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක්. ඒ කියන්නේ මෙතනින් 0.2 ඉතුරු sorry 0.2x ඉතුරු වෙලා තියෙනවා. මේ තමයි චේන්ජ් එක. මේ තමයි සමතුලිත විට මවුල. එතකොට මෙතනින් 0.1x මෙතන 0.1x වලට තේරෙනවනේ මම ගත්ත හැටි. මොකද වෙන්නේ? A ගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක්. ඒ අපි ගත්තේ කොච්චරද x කියලානේ. ඒකෙන් 120ක් කියන්නේ 0.2ක් තමයි යන්නේ. 0.2ක් යද්දී
C දශම එකක් හැදෙන්න ඕන D දශම එකක් හැදෙන්න ඕන. එතකොට දශම එක තියෙනවා. මේ පද්ධතියේ දශම දෙකක් තියෙන්නත් ඕන. හරි. ඕක තමයි කතාව. හරි. ඒත් එක්කම අපිට ආරම්භක ප්‍රමාණය මෙතන හරියටම කීයද කියලා කියන්න බෑ. හරි. දැන් ඉතුරු වෙලා තියෙන සමතුලිත ප්‍රමාණය කියන්න පුළුවන්. හරි. එතකොට අපිට තේරෙන්න ඕන මෙතනින් දශම දෙකක් ඉතුරු වුණානේ. හරි. මෙතනින් දශම දෙකක්නේ ඉතුරුනේ. එතකොට දශම දෙකක් රියැක්ෂන් එකටත් ගියානේ. එහෙනම් මෙතනින් සම්පූර්ණයෙන් වෙලා තියෙනවා කොච්චරක්ද? මෙතෙන්ට දෙවෙනි සමතුලිතය දශම හතරක් ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට තව දශම හයක් තියෙන්න ඕනනේ. අයගේ ආරම්භක මවුල සිම්පල් A කියලා ගන්න කියනවනේ. අපි එහෙම ගමුද? වේදන x කියලා ගත්තනේ. කවන්න ඒක නම් අවුලක් නැහැ. හරි. x කියලා ලියපු හැම තැනකටම සිම්පල් A කියලා දාගත්තා නම් හරි. හරි. එතකොට මේක තමයි කතාව. හරි. අතන ඉතුරුනේ එතකොට දශම 6ක්ද කී තිබේ? එතකොට ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මෙතන තිබ්බ දශම 6න් ගියා කියලානේ. දශම 2යි දශම 1යි දශම 3යි මෙතන දශම 4යි. එතකොට මෙතෙන්ට ගියපු ගාන අපි හොයාගන්න ඕන B බවට පත් වෙච්චනේ. පද්ධතිය 2ට සමතුලිතතාවයට එළඹුණු පසු එහි ආරම්භ ප්‍රමාණයෙන් 20ක් CD බවට පරිවර්තනය වී ඇති බවද එහි ආරම්භ ප්‍රමාණයෙන් 20ක් ඉතිරි වී ඇති බවද සොයාගෙන නැත. හරි. මේ දෙක හරි. මම මේක ඒම දාන්නද මේ ටිකට? හරි. මෙතන සිම්පල් ඒ වලින්ම ගියා නම් වැඩේ ලේසි. කමන්න මේකට නම් ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතන ඒගොල්ලෝ ගන්න කියනවනේ මෙන්න මෙතෙන්ට. මම මේක ඒ කියලාම ගන්නම්. හරි. මෙතනත් හරි නම් සිම්පල් ඒ වලින් යන්න ඕන. කමන්න මෙහෙම ගමු. හරි. එතකොට ආරම්භක සමතුලිත මවුල සංඛ්‍යාව සිම්පල් A වූයේ නම් මෙම සමතුලිතතාවයේදී ABCD මවුල සංඛ්‍යාව වෙන වෙනම හොයන්න. right. එතකොට මෙතන අපිට ආරම්භක ගාන මේකෙදි මෙතෙන්ට දශම 4ක් යනවනේ. මෙතන ඉතුරු වෙන දශම 2යි. මෙතනින් වැය වෙන දශම 2යි. එතකොට මේකේ තව දශම 6ක් මේකට වැය වෙලා තියෙනවානේ. ඔයාලට තේරෙනවද මං කියන එක? මෙතන දශම 2ක් ඉතුරු වෙන්නේ. හරි. මෙන්න මෙහෙම හිතන්නකෝ. මෙතන දශම 2ක් ඉතුරු වෙන්නේ. එතකොට මේ රියැක්ෂන් එකට දශම 2ක් යනවනේ. ඉතුරු වෙලා තියෙන දශම 2නේ. හැබැයි පද්ධතියට දැම්ම එකක්. එහෙනම් මේ රියැක්ෂන් එකට ගිහිල්ලා තියෙන ප්‍රමාණය කොච්චරක්ද? දශම 2ක් මේකට යනවා. දශම 2ක් ඉතුරු වෙනවා. හරි. එකක් දාලා තිබ්බ මේ පද්ධතියට. එතකොට පද්ධතියෙන් දැන් දශම 2ක් ඉතුරුයි. තව කීයද එතකොට? දශම 8යි. ඒ දශම 8නුත් දශම 2ක් රියැක්ෂන් එකට එනවා දෙවෙනි එකට. කීයද ඉතුරු? දශම 6යි. එහෙනම් පළවෙනි රියැක්ෂන් එකට ගිහිල්ලා තියෙන ගාන කොච්චරද? දශම 6යි. එහෙනම් මෙයා දශම 6ක් යනවා නම් මෙයා කීයක් හැදෙන්න ඕනද? හැම වෙලාවෙම හැදෙන්නේ දෙකට එකෙන්. එහෙනම් මෙයා හැදෙන්න ඕන දශම 3ක්. තේරුණාද? එතන මෙයා දශම 3යි දශම 1යි දශම 1යි දශම 2යි. ඔන්න ඕක තමයි අවසාන පද්ධතියේ මවුල සංඛ්‍යාව වියුත්තේ. තේරුණාද වැඩේ? හරි. ලියන්නකෝ මේ ටික. පොඩි වාක්‍යයකින් ලියමු අපි ඒක. හරි. ඒකට හිතන්න ඕනනේ. මෙන්න මේ ටික ලියන්න. හරි. ලියන්න.
මේ දත්ත ටික ලියලා ලියන්න. 2ට උෂ්ණත්වයේදී 2ට උෂ්ණත්වයේදී සිම්පල් A මවුල ප්‍රමාණයක් පද්ධතියට යෙදූ විට 2ට උෂ්ණත්වයේදී සිම්පල් A මවුල ප්‍රමාණයක් පද්ධතියට යෙදූ විට ඉන් 0.2 A ප්‍රමාණයක් දෙක ප්‍රතික්‍රියාව සඳහාද ඉන් 0.2 A ප්‍රමාණයක් දෙක ප්‍රතික්‍රියාව සඳහා වැය වී ඇත. ඉන් 0.2 A ප්‍රමාණයක් දෙක ප්‍රතික්‍රියාව සඳහා වැය වී ඇත. 0.2 A ප්‍රමාණයක් මේක දෙක ප්‍රතික්‍රියාව සඳහා වැය වී ඇත. පද්ධතිය තුල 0.2 A ප්‍රමාණයක් කැපිටල් A ඉතුරු ඇත. පද්ධතිය තුල 0.2 A ප්‍රමාණයක් පද්ධතිය තුල ඉතුරු ඇත. නැත්නම් පද්ධතිය තුල 0.2 A ප්‍රමාණයක් කැපිටල් A ඉතුරු ඇත. 0.2 A ප්‍රමාණයක් කැපිටල් A ගෑස් ඉතුරු ඇත. එවිට 0.6 සිම්පල් A ප්‍රමාණයක් 0.6 සිම්පල් A ප්‍රමාණයක් එක ප්‍රතික්‍රියාවට වැය වී ඇත. දශම 6යි සිම්පල් A ප්‍රමාණයක් එක ප්‍රතික්‍රියාවට වැය වී ඇත. එම නිසා කැපිටල් B 0.3 A ප්‍රමාණයක් සෑදී ඇත. සෑදී තිබිය යුතුය. එම නිසා කැපිටල් B 0.3 A ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙයාගෙන් 0.6 A ගියොත් මෙයාගෙන් 0.3 A හැදෙන්න ඕන. 0.3 A ප්‍රමාණයක් සෑදී තිබිය යුතුයි. හරි. right. එහෙනම් A B C D කියලා ගත්තොත් A 0.2 A B 0.3 A C 0.1 A D 0.1 A A B C D මෙන්න මේ විදිහට තමයි. හරි. ඊළඟට 2යි T හිදී වන සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතයේ KP ගණනය කරා. හරි. මේව කරමු. KP හොයන්න නම් පීඩනය ඕනනේ. අපි ওই පද්ධතියේ පීඩනය හොයමු. එතකොට මෙතන මුළු මවුල වාට එනවා. මේනේ දැන් පද්ධතියේ තියෙන මුළු මවුල 0.7 A. හරි. T උෂ්ණත්වයේදී PV සමානයි nRT දැම්මොත් කොහොමද වෙන්නේ? පීඩනය අපිට දීලා තිබ්බ මුළු පීඩනය කීයද? 4.105 V. ඒ අවස්ථාවේ n කීයද ආවේ? ඒ අවස්ථාවේ n කීයද ආවේ? මවුල කොහොමද ආවේ? 0.4ක් නේ. එතකොට 0.2යි 0.8ක් දාවේ. මෙතන මවුල ආවේ කොච්චරද? 0.8යි මුළු මවුල ආවේ. මෙතන මුළු මවුල ආවේ කීයද? පළවෙනි අවස්ථාව 0.8යි. right. 0.8යි
RT එක දෙකයි T උෂ්ණත්වයේදී PV සමානයි nRT දාන්න. P දන්නේ V ඒකමයි. දැන් එතන මුළු මවුල ගන්න 0.7යි. R දෙකයි T. හරිද? මෙතන 0.8යි එන්නේ තිබ්බේ. මුළු මවුල සංඛ්‍යාව හරිනේ. right. එහෙනම් දැන් ඔයාලට පුළුවන් කොහොමද? මෙන්න මේ දෙවෙනි සම්බන්ධය එකෙන් බෙදා. V ට V කැපෙනවා. P බෙදීම 4යි 10 5 සමානයි. R ට T ට T කැපෙනවා. හරි. එතකොට 0.7 දෙකක් කියන්නේ 1.4යි. 1.4 බෙදීම 0.8යි. එහෙනම් පීඩනයට උත්තරයක් ගන්න. ඒ කියන්නේ 14 බෙදීම 8යි 2යි 14 බෙදීම 8යිනේ 4යි 2යි මෙතනින් එනවා 7යි 10යි 5යි. හරි. වෙනම මුළු පීඩනය හෙව්වෝ ටියුෂන් තේදී. හරි. එහෙනම් දැන් තියෙන්නේ මවුල භාග දන්නවා. හරි. දැන් අපි හොයන්න යන්නේ මේ දෙවෙනි කොටස. දැන් තියෙන්නේ දෙවෙනි සමතුලිතය අපි දන්නවා 2යි A ගෑස් C ගෑස් ධන D ගෑස්නේ. මෙයා 0.7යි A වලින් 0.2යි A. මෙයා 0.7යි A වලින් 0.1යි A. මෙයා 0.7යි A වලින් 0.1යි A. සමතුලිත විට මවුල භාග එනවා සමතුලිත විට ආංශික පීඩන ගන්න. 7න් 2යි 7යි 10 5න් ගුණ කරන්න. 7න් 1යි 7යි 10 5න් ගුණ කරන්න. 7න් 1යි 7යි 10 5න් ගුණ කරන්න. මෙන්න මේ ගුණ කිරීම ටික කරන්න. මෙතනින් 2යි 10 5යි 1යි 10 5යි 1යි 10 5යි එනවා. එහෙනම් KP ප්‍රකාශනය ලියන්න. PC වතාවක් PD ගෑස් බෙදීම PA ගේ වර්ගය. එහෙනම් KP එනවා. PC කියන්නේ 1යි 10 5යි මෙයත් 1යි 10 5යි මෙයා 2යි 10 5 වර්ගයක්. එතකොට මෙතනින් එනවා. හරි. 1යට 4යි. ඒ කියන්නේ 0.25. මුලින්ම අහන්නේ මොකක්ද? දෙවන සමතුලිත සඳහා සමතුලිතතා නීතිය KP. හරි. හරි. ගන්න ඊළඟ එක. ගන්න ඊළඟ. පළවෙනි ඊළඟට එක ගන්න. ඔය විදිහටම සමතුලිතය ලියලා මවුල භාග අරගෙන දැන් මේ ඔක්කොම එක පද්ධතියකින්නේ. හරි. ආංශික පීඩන අරගෙන KP ගන්න බෑ. ඉක්මනට ගන්න. හරි. ඊළඟ ගන්න KP. ඊළඟ අවස්ථාවට දාලා. ගණනක් ගාලා. හරි. ඉත එක හදන්න තනිය. තුන්වෙනි පාර්ට් එක ඔයා හදන්න. තුන්වෙනි කොටස ඔයා හදන්න තනියම.
හරි ඉක්මනට හදන්න ඉක්මනට හදන්න. ඊළඟ කොටස ගන්න. ඒක හොඳ ගානක් කරේ. දන්න දෙනවා. කලින් වගේම අද සමතුලිත ලියන්න මෞල භාග ආංශික පීඩන හොයන්න. KP ප්‍රකාශනයේ ලියන්න. හරි උත්තර ගන්න. අවස්ථා දෙකට PV සමාන NRT දාන්න. ඒවා තේරෙන්න ඕන. හරි. එතකොට VT පද කැපෙනවනේ. එතකොට ඊටාම ලේසියෙන් ඔයාලට ගන්න පුළුවන්. හරි. මුළු පීඩනයේ පද්ධතිය. right. ඉක්මනට ගන්න. කරගෙන යන්න ඉක්මනට. ටක් ගාලා හදා. හරි. දෙවෙනි එකටත් ওই විදිහටම හදන්න. එතකොට ඒකේ තියෙන කොච්චරක්ද? ඒ තියෙනවා ඒ ওই ප්‍රමාණයම තමයිනේ. ඒ වෙනස් වෙන්නේ නැහැ නේ. ඉතුරු වෙලා තියෙන ඒකේ ප්‍රමාණය. B කීයද? 0.7න් 0.3යි. හරි. B එතකොට ඒ වෙනස් වෙන්නේ නැහැ හරි. ඒ ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයිනේ. දෙවෙනි සමතුලිතයට එද්දි. එතකොට ඒක වරද්දන්න එපා දැන් ඈ. එතකොට තේරෙනුනේ මෙතන 0.6 කියලා එහෙම මෝඩ විදිහට ගන්න එපා. ඒ 0.6 තමයි ඒකේ ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. එතකොට එයා ප්‍රතික්‍රියා වෙලා ඉවරයි පද්ධතිය. ඒ කියන්නේ මෙහෙම දැන් A ගෑස් B ගෑස් නෙවෙයි. ඒ දෙකයි Bද? දෙකයි A B දුන්නේ මොකද දුන්නේ? ඔව්. දැන් සමතුලිත විට මවුල භාග මෙයා 0.2 නේ ඉතුරුනේ පද්ධතිය. මුළු මවුල 0.7යි. මෙයා හැදුනේ 0.3යි නේ. මුළු මවුල 0.7යි. එහෙනම් 7න් 2යි 7න් 3යි. ආංශික පින්න ගන්න. ಗುಣ වෙන්න ඕන 7යි 10යි 5යි. මෙතනත් ಗುಣ වෙන්න ඕන 7යි 10යි 5යි. එහෙනම් 2යි 10යි 5යි එන්නෙම් ඍණ 2. 3යි 10යි 5යි එන්නෙම් ඍණ 2. හරිද? එහෙනම් KP ලියන්න KP ට ආදේශ කරලා උත්තරේ ගන්න. KP PB බෙදීම PA ගේ වර්ගය. PB කියන්නේ නම් 3යි 10යි 5යි PA කියන්නේ 2යි 10යි 5යි. මේකේ වර්ගය. 3 බෙදීම 4ක් එන්නේ නේ. 0.7යි 5යි 10 ඍණ 5යි n ඍණ 1යි m වර්ගය. ඒ කියන්නේ 7.5යි 10 ඍණ 1යි n ඍණ 1යි m වර්ගය. මේක තමයි කියන්නේ. හරිද? පාන මේක ගත්ත ඇතස. හරි. ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක් නේ. හිතන්න ඕන ප්‍රශ්නයක් ටිකක්. ගන්න හැබැයි තේරුම් ගත්තොත් වැඩේ කරගන්න පුළුවන්. අර B ගද්දි තමයි අපිට ඒක පැටලෙන චුට්ට. හරි. හරිද? right ලකුණු 85ක් දීලා තියෙනවා නේද? හරි. මේක වෙන මොනවද බැරි තිබ්බේ? මේක වෙන කියලා දෙන්න මොනවාරි ප්‍රශ්න තියෙනවද?
ඉක්මනට කියන වෙලා ගන්න බෑ. 32ේම නම් කරගන්න පුළුවන් නේ. අමාරු නෑ. 32ේම අමාරු. මේක තව තියෙනවා නම් ඉක්මනට කියන්න. මම අමාරු ගණන් ටික ඔක්කොම වගේ හැදුවා. තමනතේ. හා මෙතන තියනවාද? ඉතුරු අය නම් try එකක් දෙනවද පොඩි? ඉතුරු ප්‍රශ්න ටික නම් කරන්නකෝ. පාස් පේපර්ස් වල අවුරුදු දීලා තියෙනවා. හරි. ඒ අවුරුදු ටික බලලා උත්තර ටික ගන්න. හරි. එහෙනම් මේක මෙතනින් අපි ඉවරයක් කරමු. හරි.